මාගේ ව්‍යාපාර කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. වැඩියෙන් කොන්ත්‍රාත් කපන්න ලැබේවා. मैं अपने विश्राम मान इन से वाली में बात नहीं मेरे पसंद करता ही था बात नहीं रवड़ को टक पागा नहीं किया हमारी गांव ने आपको आगे तो बैठे बाबा रुकने एक नहीं से धन्ना नहीं थी मागे बैठे आई कहां पर है ना सुपी है एक नहीं मैं बिंदी बस हमें बिंदी बस हम पूरा हंड केला भाई දැන් ඉස්කෝලේ යනකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? උන්ගේ තොල්නිකම් බබරු විතර වගේ. එලා උන්ගේ පණියට ඇතුළු ලං ගියා. ඒක නේද? ගාද? තන්නත්තාන සමාජ. වට දැන් ඔය ඉස්කෝලේ පිරුවා ඉපාලා යන්නේ කා ये मटरांग वाला तेरे नया लोगों ने Songlet itu doi. Dia bupe mana sih lo? Ada era mana? Ada yang berapa sih lo? Ada yang berapa kan sih lo? දේශපාලන කටයුතු මෙහෙම නෑ වැඩක් නෑ ඕයි මේ විපක්ෂයේ උන් එක්ක බෑ මේක හදන්න වෙන්නේ මේ අපිට නම් තේරෙන්නේ නෑද ඉපත් අපිටමනේ නුරා පාත්තෙන් මේ බඩු විල ආසු මේ ලයිට් බිල් අරෙන් අතු මේ කියනවා මේ වැඩි වෙනවා අය මතන් අයියෝ අටක් කිව්වෙනකොට Kalau pas kata guys, oh, boleh. මගේ පළවෙනි බිස්නස් එකනේ. මේ මෙච්චර මාන්තියා වැඩ ගන්නේ සමුදේ රැවටි වෙන්නේ. ඉතින් වාදිවට සමුදේ නා අල්ලිස් වෙන්නේ. අනේ සර් සල්ලි. අයිද මේ අන්ත එක දැනක් කිව්වා හරිද? සමුදේ ගෝණුව දෙන්න හදන්න බෑ මේකේ. අනේ හරි හරිද සල්ලි වෙන්නේ. Siapa? Minta candi dan apa dah gahan ni madu balik ni.
අර විශ්වාසපතිමාගේ පැවල දැක්වනා මගේ ඒ වේලා හරි. ඒකත් නැතුණම මන්ත්‍රී කාර්යය හින්දා පාලකන්නේ නැහැ. මගේ බිස්නස් එක ගල් ඉවරයි. අයියෝ දෙකේ. එන්න පුතේ වාඩි වෙන්න. මේ බාබරුන් නැහැ. කොල්ලගේ පොඩ පොඩක් කපලා තියනවාද මම පොඩක් පොළට ගිහින් එන්න. හරි හරි. ඒක නෙමෙයි පුතේ. මොකක්ද දැන් ඔය කොණ්ඩේ කපන්න ඕනේ. පුතේ කොහොමද කොණ්ඩේ කපන්න ඕනේ? මේ අංකල් මගේ කොණ්ඩේ වටේ ටික සුදු කරලා ඉතින් ඉතුරු කරලා මේ මෙයානේ පොඩි විදියක් ගන්න. ඕක කපලා මම බැනුම් ගන්න උනෝ. අනේ ඔයි ඉතින් ඒක විතරම වලින් ගන්න නෑනේ. මොකද කරනවකෝ? කරමුකෝ. මොඩේ මොකද කරන්නේ? කියලා ගන්නවා. දැන් කරන්නේ වටේ මොලේ. බද්ද පුතේ වටෙන් ගහන්නේ. ඔය යනවා ඔය යනවා. ඔටනා මෙට්ටේ. ඕ කෑව. මම ලෙවල් එකක් කරන්නේ. ඒකත්. මොකක්ද උනේ? අනේ ඔය. කිව්වද කන්නකෝ. මම දන්නේ මේ දැන් කාලේ හැදෙන පොඩි උන්ට මූලක් ගහයද? Ini udah di sini. Ada ini nggak ada momen. උන්ට පුතේ වැඩේ ඉවරයි. අම්මෝ බඩු වල ගණන්. කෝඩියක් පිරෙන්න සල්ලි ගෙනිච්චා shopping කවරයක් පිරෙන්න බඩු ගෑනිට බෑනේ. මොකද කොළුවෝ මේ? ඒ මිනිහා තමුද මොකද මම කොල්ලන් කොණ්ඩේට කරේ? ඒ නෝනා මේ පුතා කියපු දේ මම කපලා තියෙන්නේ. කොණ්ඩේ යන්නේ. මගේ කොල්ලගේ ඇහි බැම්මත් කපනවා. තමුදලා හරියට වැඩක් කරන්න දෙන්නේ නැත්නම් මේක හලලා යනවා යන්න. මගේ හයක් හතරක් නොතේරෙන කොළුවට වරද පටවන්න නැතුව. මේ නෝනා මගේ වැඩක් ගන්න නෙමෙයි. පුතා කියපු විදියට කැපුවේ. දැන් මම මේ කොල්ල පාරෙන් ගියන්නේ කොහමද? මම මේක ගන්නේ බලාගන්න. මම මේක ලේසියෙන් අතරින්නේ නැහැ. සම්පූර්ණ හැප්පුනේ නරක ගෑණි එක්ක. පාරෙන් කොළුව යන්න. අනේ නෝනා මගේ කල්ලි. මොකද බැරිද? තාලි මේක තමයි පොඩි කපිල කියන්නේ. නිකන් උඩ කොණ්ඩේ කුරුල්ලෙක් වගේ. වටේ කොණ්ඩේ ඇත්තම නැහැ. මේක තමයි පොඩි කපිල කියන්නේ. අනේ නෝනා මගේ කල්ලි. තාලි තමයි. සෞතේ බෑ විකාර කරලා මම බෑද හවුතර උත්තර බදින්න අර මිනිහා ගෙදර ඇවිල්ලාද හොඳ චවුද මන්නට. පාරෙන් කොළුව යන්න. මේක හොඳට මතක තියාගන්න. ඔල්ලව ඉස්කෝලේ ය아가න්න බැරුණා. අන්න එදාට එන්න මම තවුද හම්බෙන්නේ. අන්න එදාට මම නරක ගෑණි කියන්න එපා. හරිද? අනේ යන්න. අනේ නෝනා මගේ කල්ලි. තාලි ඔබට කියන්න බැරි වුණාද කප්පු? එපයි කියලා. ඊවරෙන් යන්න. Ayo katanya namanya biar lagi pun nggak. මේක යනුගේ හැකරක් කටවත් ප්‍රයෝජන වැඩි කරත් දැරදි නොකරත් යන්නේ. අතරම මගේ බිස්නස් එක කරනවනේ ගැලවෙන්නේ. අයියෝ අත නරක දෙක දෙන්දියා කො නැගිට්ටේ. මේ ළඟට මොන විකාරේ ඉන්නේ. Hi friends. Hi, Barbara. Hey.
හදනවද එන්න ඕනේ. හල්සායෝ. පොඩ්ඩක් ඇත්තටම ඉන්න ඕනා. ඉතින් වයර් බෙහෙකින් ගියේ. ඔකේ ආරකට ස්ට්‍රයික් කරන්න බෑ ෆ්‍රෙන්ච් වල පෙන්නන්න. හරි හරි නෝනා කියන දේ අත්තා වාඩි වෙන්නකෝ. යා.